ගෝවන් අයියේ අක්කේ මංගේ මල්ලිය අභිමානවත් වූ ප්‍රෞಢ ඉතිහාසයක් තුළ සිල්පෑවේ කිරුළු පලන් ගෞරවනීය පෞෂණ රැසක් රටට දයට දායාද කළ ගම්පතක් විද්‍යාලය 33 වසරක යුග මෙහෙවර අර්ථාන්විත කිරීමට මෙවරත් අපි සූදානම්. වර්ෂ 1992 ජූනි 15 වන දින පන්ති කාමර 3කින් ආරම්භ කරපු තක්ෂිලා විදු බීජ මේ වන විට මහා වෘක්ෂයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. තක්ෂිලා විදු මෑණියන්ගේ අභිමානවත් 33 වසරක කළ මෙහෙවර දැක්වීමට අපි විශේෂී වැඩසටහනක් සූදානම් කර තිබෙනවා. ඉන් එකක් තමයි විවිධ දුෂ්කරතා මැද අපි වගේම ඉගෙන ගන්න ආස. ඉගෙනගෙන හේනපොළට යන්න ආස පොළොන්නරුව දිඹනාගල බෝකස්වල පාසලේ අපේම සොයිරිසාරියන්ට දීපට පානීය ජලය සඳහා සුපිරිසිදු ජල පෙරෙන කට්ටලයක් ලබා දීමට අපි මෙවර කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔවුන් සඳහා තෑගි භෝග අරගෙන යන්නත් අපි ලෑස්තිලා ඉන්නවා. ඒ වගේම මේ සඳහා දායකත්වය ලබා දෙන ඔබට පාසල විසින් වටිනා සමනතින්නක් ලබා දීමටද සූදානම් වෙලා ඉන්නවා. ඔන්න ඉතින් පාසල් සංවත්සරෝත්සව සඳහා රදබෙල පාලියාමේ සංස්කෘතිය වෙනස් කරමින් තක්ෂිලාවේ අපි දෙවන වාරටත් රටට ආදර්ශයක් සපයමින් ඩෙංගු මර්ධන ව්‍යාපෘති වැඩසටහන සංවිධානය කරලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවනේ ගම්පහ නගරය කියන්නේ ඩෙංගු අධි අවදානම් කලාපයක්. ඉතින් සෞඛ්‍ය ශ්‍රී බෝධිපුරවරයා නිර්මාණය කිරීමට පෙර ගමන් යන්න අපි සූදානම්. ඔන්න ඉතින් හරියටම ජූනි 12 වෙනි දින සිසුසිටියන් 2000 ගුරුවරු 100 සහ දෙමව්පියන් 400 සමග අපි එනවා ශ්‍රී බෝධිපුරවරය සුද්ධ පවිත්‍ර කරන්න. ගිය වර්ෂයේදී ගමට මන්නක් සීමා වූ මෙම ව්‍යාපෘතිය මේ වර්ෂයේදී අපි ගමින් අතරට ගෙන යාමට සූදානම් වෙලා ඉන්නවා. ඉතින් එදාට අපිත් එක්ක එකතු වෙමු. අභිමානවත් තක්ෂිලා වසර 33ක ප්‍රෞಢ ඉතිහාසයක් තුළ තවත් රත්නපුරින් ලියවෙන දවසක් සංකලන කරන්නට ඔබ අපි සමග එකතු වන්න. කම පමනක් ඉටු කොට තබනෙමි